අයිබෝයි යාළුවනේ සෙතු ටීවී YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට කියන්න යන්නේ මේ වගේ පොල් කඩන මැෂිමක් ආරක්ෂිතව ගසකට සවි කරගෙන කොහොමද ගහකට නගින්නේ කියලා. මේ මැෂින් එක මං ඔන්ලයින් ඕඩර් කරුවේ මේ වීඩියෝ එක කරන්නමයි. 30000ක් වගේ මුදලකට තමයි මේක ඕඩර් කරුවේ. ඔයාලටත් මේක ඕඩර් කරන්න පුළුවන්. මං ඔයාලට පහලින් විස්තර ටික දාලා තියන්නම්. ඔයාලා අනිවාර්යෙන් ඔයාලත් මේ වගේ මැෂින් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් මේකේ තියෙන අඩුපාඩු ගැන පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මැෂින් එකේ කොටස් දෙකක් තියෙනවා. මේක තමා මැෂින් එකේ ඉහළ කොටස. මේ කොටස මැෂින් එකේ පහළ කොටස. තව මේට අමතරව මේකට මේ වගේ සේෆ්ටි බෙල්ට් එකක් එනවා. මේ සේෆ්ටි බෙල්ට් එක අපේ ඉනට දාගෙන මේ විදිහට ඉනට දාගෙන මේ කොටස දාන්න තියන්නේ ගහට. සමහර අය නම් මැෂින් එකටත් දානවා. ඒක එච්චර ආරක්ෂිත නෑ. ඒ වුණාට පොඩි ගැටලුවක් තියෙනවා. මේක ගහට දාපුවාම ඇත්තටම මට නම් මේ මම පරීක්ෂා කරලා බැලුවා ගහට නගින්න අපහසුයි. ඒ වුණාට නිවැරදි ක්‍රමේ නම් මේක ගහට දාගන්න ඕනේ. අපි දැන් බලමු මේක ආරක්ෂිතව කොහොමද ගසට සවි කරන්න කියලා. මේ තියෙන්නේ මැෂින් එකේ පහළ කොටස. අපි බලමු මේක සෙට් කරගන්නේ කොහොමද කියලා. මේ විදියට බෙල්ට් එක තියෙනවා. ගහට හයි වෙන බෙල්ට් එක තමයි මේ තියෙන්නේ. මේක මේ විදිහට එතනින් මේ විදිහට දාගන්න ඕනේ. මෙතන මේ විදිහට දාලා මේ පැත්තත් දාගන්න ඕනේ. එතනින් ඇදලා තමයි මේක පහලට ගන්නේ. මැෂින් එක අලුත් නින්දා මේක මේ විදිහට දාගන්න ටිකක් අමාරුයි. ඔය මේ විදිහට දාගත්තා. මේ විදිහට තමයි අපි මැෂින් එක හයි කරගන්නේ. මේ විදිහට දාගත්තට පස්සේ අනිවාර්යෙන් මෙතන තියෙනවා මෙතන මේ වගේ ඇණයක් එවලා තියෙනවා. ඒක දාගන්න ඕනේ මෙතනින්. නැත්නම් මේක සමහර විට ගැලවෙලා ආවොත් මෙතන සේෆ්ටි එකට තමා මෙතන ඇණයක් දාන්න. මේ පැත්තටත් ඇණයක් දාන්න තියෙනවා මේ විදිහට. ඒක අනිවාර්යෙන් ඔයාලා දාගන්න ඕනේ. නැත්නම් බැරි වෙලා හරි මේක මේ විදිහට ඉස්සරහට ආවොත් මෙතනින් පයින් නෑ මේ ඇණේ තියෙනකොට. මේ තියෙන්නේ මැෂින් එකේ ඉහළ කොටස. මේකත් හයි කරගන්නේ අර විදිහටම තමා. වෙනසක් නෑ. මේ විදිහට මේ දෙපැත්තටම හයි කරලා ඉවරලා මේ වගේ ඇණයක් දාගන්න ඕනේ. දැන් අපි බලමු මේක ගහට සවි කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මේක එක පැත්තකින් මේ විදිහට ගලවලා මේ විදිහට ගහට දාගන්න ඕනේ. ඇත්තටම මේක මැෂින් එක ගස්සු ගමන් නම් කරන්න අමාරුයි. පොඩ්ඩක් හුරු වෙනකොට මේක පහසුවෙන්ම කරගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට අර මේ විදිහට සෙට් කරගන්න. මේකේ පහළ කොටසත් සවි කරන්න තියෙන්නේ ඒ විදිහටමයි ගහට. මෙතන මේ විදිහට මේ ඇනේ ගලවලා
අනිවාර්යෙන්ම ඔයාලා මේ ඇන දෙක නම් දාගන්න නැත්නම් මේ මැෂින් එක මේ එතනින් මේ බෙල්ට් එක ඉස්සරහට ආවොත් මෙතන ඇවිල්ලා නවතිනවා මේ ඇන දෙක හින්දා ඒ ටික අනිවාර්යෙන් දාගන්න. මෙතන බෙල්ට් එක බුරුලට තියෙන්න ඕනේ නැත්නම් ගහේ ඉර වෙන්න බලනවා උඩට පාතර ගද්දි මේක බුරුලට තමයි තියෙන්න ඕනේ මේ බෙල්ට් එක. ඊට පස්සේ මෙතන දන්වැලක් ඇවිල්ලා තියෙනවා මේ දන්වැල අනිත් මැෂින් එකට තමයි දාගන්න ඕනේ. මෙතන මෙහෙම මේ විදිහට තව මේකේ සේෆ්ටි බෙල්ට් එකක් තියෙනවා ඒකත් එකක් ඔයාලගේ ඇඟට දාගන්න ඕනේ එකක් පොල් ගහට තමා හරිනම් දාගන්න ඕනේ. සමහරු මැෂින් එකටත් දානවා. පොල් ගහට දාපුවම පොඩ්ඩක් නැගීමේදී පොඩි අපහසුතාවයක් එනවා. මේ විදිහට මැෂින් එකට නැගලා ඔයාලා මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරියට නැරඹීමට අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.